කතානායකතුමා සම්බන්ධයෙන් මම හිතන්නේ කතානායකතුමාගේ කාර්යභාරය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න තියෙනවා. හැමදාම අපේ අර්ජුන මන්ත්‍රතුමා රණ්ඩු වෙන අර්ජුන මන්ත්‍රතුමාගේ මම හිතන්නේ එතුමාගේ සියලුම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නෙමෙයි. හැබැයි එතුමා ගොඩක් අවස්ථාවල අසාධාරණ වුණාම සාධාරණ වෙනුවෙන් කෑ ගහනවා. සමහරවිට ගොඩක් වෙලාවට කතානායකතුමා මේ පැත්තට වැඩ කරන්නේ හාපටවට සලකනවා වගේ කතා කරන්නේ අපිට කතා කරන්නේ උරුකයන්ට කතා කරනවා වගේ. එතුමා අපි ඉල්ලුවාම ස්ටෑන්ඩින් ඕඩර් එකක් එතුමා අපේ නම සඳහන් කරක් දෙන්නේ අර පැත්තෙන් ස්ටෑන්ඩින් ඕඩර් එක කිව්වම ඉතාමත් ලස්සනට hina වෙලා විනාඩි 5ක් විනාඩි 6ක් කතා කරන්න අවස්ථාව ලබා දෙනවා. එහෙනම් එතුමාට මම අර කිව්ව දෙයම එතුමාටත් බලපානවා. එතුමා හිතන්න පුළුවන් එතුමා තුන්වෙනි ලංකාවේ පුරවැසියා ඉන්න එතුමා කියනවා එතුමා මේ කස්ටම්ස් වලට මොනවද ඒක සම්ප්‍රදායන එතුමා අනුගමනය කරන්නේ එතුමා ගණන් ගන්න මම දැක්ක ඇමතිනියක් කියනවා අපි පාර්ලිමේන්තුවක් කන පිට හරවලා පෙන්නන්නේ කියලා. එතුමිය පාර්ලිමේන්තුවට මන් දන්නේ නැහැ කොහමරි එයා ලංකාවේ බිස්නස් ක්ලාස් එක නම් කන පිට ඇරුවා කියලා අපිට ආරංචි. ඒ හින්දා මේවා සෙල්ලම් කරතයි නෙමෙයි සම්ප්‍රදාය කියන්නේ එංගලන්තයෙන් ආපු මේ ක්‍රමවේදය බටහිර රටවලින් ආපු ක්‍රමවේද මේ සම්ප්‍රදාය ඉතාම වැදගත්. ඒ හින්දා ගරු සභාපතිතුමනි මම කියනවා ඔබතුමියගේ අවධානයට යොමු කරනවා ගරු කතානායකතුමා ස්වාධීන වෙන්න ඕනේ. ගරු කතානායකතුමා ස්වාධීන නොවුන නම් ගරු කතානායකතුමා පක්ෂග්‍රාහී වුණොත් මේ පාර්ලිමේන්තුව වැටෙනවා ව්‍යවස්ථාදායක වැටෙනවා. ඒ වගේ විශේෂයෙන්ම එතුමාගේ කාර්ය මණ්ඩලය සම්බන්ධනොත් එතුමා ක්‍රියා කරන ආකාරය එතුමාගේ සම්ප්‍රදාය නැති වෙන්න පුළුවන්. මට ආරංචි සමහර අවස්ථාවක එතුමාගේ ලේකම් විසින් යම් අපේ මේ පාර්ලිමේන්තුව වැඩ කරන රිසෙප්ෂන් එකට කතා කරද්දී රිසෙප්ෂන් එකෙන් අහනවා කවුද කතා කරන්නේ කියලා ඉතාමත් තද විදියට බැනලා තමස කවුද මයෙන් අහන්න කවුද කතා කරන්නේ කියලා ඒ රිසෙප්ෂන් එකේ කාන්තාවට එතකොට මේ කාන්තාව විමුක්තිය නැහැ. ඒතර කාන්තාව විරෝධී කතා කරන්න කවුරුත් මන්ත්‍රීවරයෙක් නැහැ. ඒ කාන්තාවට පරිභව කරලා ගෙන්නගෙන ප්‍රයිවට් මේ පබ්ලික් ප්‍රයිවට් ෆයිල් එක ගෙන්නගෙන එහෙම ගෙන්න ගන්න බෑ. කතානේ එතකොට එහෙම බලතල නැහැ. ඒකට තියෙන්නේ ලේකම්තුමීට බලතල තියෙන්නේ. ඒ වගේම අනිකුත් සේවකීන්ට ඒ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විශාල දෝෂාරෝපණයක් තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ හින්දා ඉතාමත් ආදරෙන් ඉල්ලා හිටා. අතරම අර රංගවල මහත්තයාගේ අර මොකද්ද උපාධිය නැතුව හරි එතුමා හිටියනම් අපි ඇත්තටම අපිට වැරදුනා. එතුමා යම් ආකාරයක සාධාරණ ලෙස සම්ප්‍රදාය අනුව යම් කටයුතු කරා. ඒ හින්දා එක වෙලාවක මම දැක්කා කතානායකතුමා ලේකම්තුමා මට කතා කරලා කියන ප්‍රශ්නයක් ආපුවම මේක සම්ප්‍රදාය පාර්ලිමේන්තු සම්ප්‍රදායක මේකයි මන්තුමා කියලා. මම කිව්වා ඔබතුමාට මාර වැඩේ. එකපාරට සම්ප්‍රදාය මතක් වෙනවා එකපාරට සම්ප්‍රදාය අමතක වෙනවා. තලගොයා වෙනවා කබරයා වෙන ඕන අවස්ථාවට. ඒ හින්දා කරු කතානායකතුමා ඉතාමත් අපි ඌමනාවෙන් ඉල්ලා හිටනවා විශේෂයෙන්ම කතානායකතුමාට ස්වාධීනව කටයුතු කරන්න සම්ප්‍රදාය රකින්න අනිකුත් ආයතනවල විශේෂයෙන්ම අපේ කමිටුවල ඒ වගේම අනිකුත් තැන්වලත් සම්ප්‍රදායට මුල් තැන දීලා මේ පාර්ලිමේන්තු ගෞරවය ගන්න. ඒ වගේම මම දැක්කා පාර්ලිමේන්තුව එතුමා ගෙවල් නිවෙස් දෙකක් පාවිච්චි කරනවා. තියෙන එක රාජ්‍ය දේපල අවභාවිතය. ගන්නකො එනං වැඩ කරන්නකො අල්ලස් කොමිසම සභාව. අල්ලස් කොමිසම සභාවට එතකොට ඒවා අදාළ වෙන්නේ නැහැ. නිල නිවාසයක් තියෙද්දි තව නිවාසයක් අරගෙන තුමා පාවිච්චි කරනවා. මේ නිල නිවාසයත් මේන්ටේන් වෙනවා අනිත් නිවාසයත් මේන්ටේන් වෙනවා. ඒ වගේම මම දැක්කා එතුමා සඳහන් කරලා තියෙනවා මේ නිල නිවාසය යම්කිසි වෙනත් දෙයකට යොදා ගන්න යනවා කියලා. ගරු සභාපතිතුමියනි ලංකාවේ අන්ඩර් යුටිලයිස් තියෙනවා බිල්ඩින් 140කට වැඩිය. ඒ හින්දා මේවා තියෙන්නේ යම් වැදගත්කමකට. මම ඉන්දියාවේ ගිහිල්ලා දෙල්ලි නගරයට ගිහිල්ලා මම ඇහුවා මෝදි ඇමතුමාගේ ගෙදර නිවස පෙන්නුවා අගමැතිතුමාගේ. මෙහෙන් පටන් ගත්තාම 70ක් යනකම් එතුමාගේ නිවස මම ඇහුවා ඉන්දියාවේ මිනිස්සු මෙච්චර දුප්පත් මිනිස්සු රටක පිස්සුද මෙච්චර? ඒකේ තමයි ගැඹීරත්වය තියෙන්නේ. එංගලන්තේ මොකටද රජබවුල මේ මේන්ටේන් කරන්නේ එංගලන්තේ? ඒක තමයි එංගලන්තේ පැවතෙන්නේ. ඒ හින්දා සමහර දේවල් මේවා ඔක්කොම අයින් කරලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා යම් කිසි ක්‍රමවේදයකට එන මේ පාර්ලිමේන්තුව ඕනත් නැහැනේ. ඔබතුමාලා ඔක්කොම අපි ගිහිල්ලා ඉස්කෝලේ කාමරේ ගිහිල්ලා මේ පාර්ලිමේන්තුව කරමු. එතකොට කැමති නෑ. ඔබතුමාලා ආසයෙන් මෙතෙන් නේද මෙතන ගන්න බොන්න. රාජ්‍ය නායක ආපුවම කොහෙද හම්බෙන්නේ? නේද? ඒක ක්‍රමවේදයක් ඇතුව ඒක මම හිතන්නේ ඒක ඉදි කරලා දෙනවා. ඒකේ අවභාවිතර ගන්න එපා. මේවා කරන්න ජනතාව චූන් කරන්න පුළුවන්. හැබැයි ජනතාව චූන් කරලා මේ රට ඉදිරියට යන්නේ නෑ. මේ රටේ යම් කිසි මම හිතන්නේ අපිට වැදගත්කමක් තියෙනවා. වැදගම ආරක්ෂා කරන්න කියන උතුමාලා ඉල්ලා හිටනවා.